එන මාත් එක්ක ෆේස් එක්සර්සයිසස් ටිකක් කරන්න. ඉතින් මේ වගේ අමේසින් රිසල්ට්ස් එකක් ගන්න නම් ඩේලි මේ ෆේස් එක්සර්සයිසස් කරන්න ඕනේ. ඔයාලගේ මූණ මහත වුණත්, කෙට්ටු වුණත්, සාමාන්‍ය ගානට තිබ්බත් ඔයාලගේ ෆේස් එකේ තියෙන යං ලුක් එක රැක ගන්න වගේම ඔයාලගේ ෆේස් එකේ ෆීචර්ස් ලස්සන කරගන්න පුළුවන් මේ ෆේස් එක්සර්සයිසස් හරහා. එතකොට ඔයා හිතන්න ඕනේ නැහැ ඔයාගේ මූණ මහතද කෙට්ටුද කියලා. ඒ මොන විදිහට තිබුණත් ඔයාගේ මූණ ලස්සන වෙන්න, දවසින් දවස ඔයාගේ මූණ ලස්සන වෙන්න, ලස්සන මූණක් ලබා ගන්න, ලස්සන ෆේස් ෂේප් එකක් ලබා ගන්න නම් අනිවාර්යෙන් ෆේස් එක්සර්සයිසස් අනිවාර්යෙන් ඩේලි කරන්නම ඕනේ. ඉතින් ඒක ඔයා උදේ කළත් රෑ කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ෆ්‍රී ටයිම් එක, ඔයා රිලැක්ස් වෙලා ඉන්න ටයිම් එකේ තමයි ෆේස් එක්සර්සයිසස් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි රිලැක්ස් වෙලා එක්සර්සයිසස් කරන තරමට අපිට එන රිසල්ට් එක වැඩි. ස්ට්‍රෙස් එකේ ඔයා හදිසියට මේවා කරන්න යන්න එපා. මොකද හොඳ රිසල්ට් එකක් ගන්න නම් හැම වෙලේම රිලැක්ස් එකේ තමයි මේ ෆේස් එක්සර්සයිසස් කරන්න ඕනේ. ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ තමයි මම ෆේස් එක්සර්සයිසස් එක අරගෙන ආවේ. අද ෆේස් එක්සර්සයිසස් කරන්න මෙන්න මේ විදිහේ පැන්සලක් ඔයාලා අරගන්න. මේ එක්සර්සයිසස් හැම එකක්ම තප්පර 30ක් 40ක් වගේ කාලයක් කරන්න ඕනේ. මේක ඔයගොල්ලන්ගේ ජෝ ලයින් එකට ඩබල් චින් එකට මේ හැම දෙයකටම මේ වගේම නෙක් ලයින් එකටත් මේක ඔයගොල්ලන්ට ඉෆෙක්ට් එකක් වෙනවා. මොකද හේතුව මේකෙන් බෙල්ල ඇදීමක් සිද්ධ වෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ ඔය තියෙන නෙක් ලයින්ස් වලටත් මේක ඉෆෙක්ට් එකක් වෙනවා. ෆේස් එක්සර්සයිස් කරා කියලා ඔයගොල්ලන්ට දවසෙන් දෙකෙන් රිසල්ට් එකක් බලා ගන්න බෑ. හැබැයි සතියක් විතර යනකොට ඔයගොල්ලන්ගේ ෆේස් එකේ ෆීචර්ස් වල ලස්සනක්, ෆේස් එකේ ෂේප් එකේ ලස්සනක් ඔයගොල්ලන්ට පේන්න ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන් ඕක කොහොමද දිගටම කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයාලා ඕක කරන්න ඔයගොල්ලන් පුරුදු වෙනවා. ඔයගොල්ලන්ගේ ලස්සන දවසින් දවස වැඩි වෙනකොට, මූණෙල් ෆීචර්ස් වල ලස්සන වැඩි වෙනකොට ඔයාලා ඕක කරන්න පුරුදු වෙනවා. මම හිතන්නේ දැන් මේ වෙද්දිත් මගේ කලින් වීඩියෝස් බලලා ෆේස් එක්සර්සයිසස් වලට ඇඩික්ට් වෙලා ඉන්න කට්ටියක් ඉන්නවා කියලා මම දන්නවා. මොකද ඩේලි දැන් මේවට හුරු වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඔයගොල්ලන් කෘත්‍රිම දේවල් වලට, ආටිෆිෂල් දේවල් වලට යන්නේ නැතුව මේ වගේ ස්වභාවික දේවල් වලින් ඔයගොල්ලන්ගේ ෆේස් එකේ ෂේප් එක ලස්සන කරගන්න, ඔයගොල්ලන්ගේ ෆේස් එකේ ෆීචර්ස් ලස්සන කරගන්න හදන එක තමයි මම හිතන්නේ හොඳම දේ. මොකද ඉස්සරහට ඔය ආටිෆිෂල් දේවල් වලින් එන ඉෆෙක්ට් එක නිසාම ඒ දේවල් ලෝකයා පිළිගන්නේ නැති තත්වයක් දැන් පත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ෆේස් එක්සර්සයිසස්, ෆේස් යෝගා, එහෙම නැත්නම් ෆේස් මසාජ් හරහා ඔයගොල්ලන්ගේ මූණේ තියෙන ෆීචර්ස් ලස්සන කරගෙන ඔයාලගේ යං ලුක් එක රැක ගන්න වගේම ඔයාලගේ මහත් වෙලා තියෙන මූණවල් කෙට්ටු කරගන්න, කෙට්ටු වෙලා තියෙන මූණවල් මහත් කරගන්න, ඒ වගේම ඔයගොල්ලන්ගේ ලස්සන කමුල්, පිරිපුන් කමුල් හදාගන්න, මේ හැමදේම කරගන්න පුළුවන්. ඉස්සරහට දිගටම වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. ෆේස් එක්සර්සයිසස් ගැන මම මෙච්චරම විශ්වාසයෙන් කියන්න හේතුව ඔයගොල්ලෝ දන්නවා. මොකද හේතුව අවුරුද්දක් එකමාරක් වගේ කාලයක් ඇතුළත මගේ ෆේස් එකේ තියෙන වෙනස ඔයගොල්ලන්ට හොඳින්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම දන්නවා විශ්වාසයෙන් මේක කරන්න පුළුවන් කියලා. ඉතින් මේ විදි රිසල්ට්ස් තියෙන අය අටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මාත් එක්ක අලුතෙන් එකතු වෙන අයට කියන්නේ විශ්වාසයෙන් මේ හැම එක්සර්සයිස් එකම කරන්න. මේ එක්සර්සයිස් එක හොඳට මෙන්න මෙතනට අපේ මේ ජොයින්ට් එකට ජෝ ලයින් එක පටන් ගන්න හරියට නියමිත දැනෙනවා. ඔයගොල්ලෝ මේ එක්සර්සයිස් එක කරන්න ජෝ ලයින් එක ලස්සනට හදාගන්න ආසය. මම මාරම ආසයි ජෝ ලයින් එක ලස්සනට හදාගන්න. මොකද ගෑන් ළමයිගේ ජෝ ලයින් එක ලස්සන. ගෑ ළමයින්ට විතරක් නෙවෙයි මේ ජෝ ලයින් එක පිරිමි ළමයින්ට උනත් මාරම ලස්සනයි. ඉතින් ජෝ ලයින් එක හදාගන්න try කරන්න කොහොම හරි මේ එක්සර්සයිසස් හරියට හරි විදිහට කරන්න. ඉතින් ඒ වගේම ඉස්සරහට තව ගොඩාක් ප්‍රශ්න අහලා තිබුණා නෝස් එකට. එතකොට මේ නෙක් ලයින් වලට දැන් මගෙත් මහත වෙලා මේ නෙක් ලයින් ඇවිල්ලා තියෙනවා. මම මේවට දැන් එක්සර්සයිස් ටිකක් කරන්න ගන්න හදන්නේ. ඔයගලන්ට මම මේ එක්සර්සයිසස් වීඩියෝ මම ඉක්මනටම දානවා. මේ ටිකත් ඉක්මනටම අපි අඩු කරගමු. ගොඩක් අය දාලා තිබුණා ස්මයිල් ලයින්ස් වලට දාලා තිබ්බ එක්සර්සයිසස් ටික කරලා ඒව ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් වලින් හම්බ වෙමු. අනිවාර්යෙන්ම මාව ෆලෝ කරලා තියාගන්න. මේ වීඩියෝ එක සේව් කරගන්න. ඩේලි මේවා ඔයාලගේ රූටින් එකට දාගන්න. I just want you චුට්ටක් 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 බලන්න මා දිහා චුට්ටක් 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 කියන්න